ඔයා පවර් බෑන්ක් එක මිලදී ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා සලකා බලන්න ඕන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාගේ ෆෝන් එකේ ඉන්පුට් එක සහ ඔයා මිලදී ගන්න යන පවර් බෑන්ක් එකේ අවුට්පුට් එක ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතෙන්දී අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ ඉන්පුට් එකට වඩා වැඩි හෝ ඔයාගේ ඉන්පුට් එකට සමාන අවුට්පුට් එකක් තියෙන පවර් බෑන්ක් එකක් මිලදී ගන්න ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ ඉන්පුට් එක මොකද්ද කියලා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ මොඩල් එක Google එකේ සර්ච් කරලා බලන්න මොන වගේ ඉන්පුට් එකක්ද ඔයාගේ ෆෝන් එකට අවශ්‍ය කියලා. දෙවෙනි කාරණා තමයි ඔයාගේ ෆෝන් එකේ බැටරි කැපැසිටිය සහ ඔයා මිලදී ගන්න පවර් බෑන්ක් එකේ බැටරි කැපැසිටිය ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ආම වශයෙන් ඔයාගේ ෆෝන් එකේ බැටරි කැපැසිටිය වගේ දෙගුණයක්වත් බැටරි කැපැසිටියක් තියෙන පවර් බෑන්ක් එකක් මිලදී ගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ ඔයාගේ ෆෝන් එක අවම වශයෙන් දෙවතාවක්වත් charge කරගන්න මේ පවර් බෑන්ක් එකෙන්.